එන්න. පුළුවන් හැටියට හොඳටම කරගත්ත කියලා හිතනවා. වියෝංගි එකක් කරගෙන ළමයිනේ. උන් කාගෙන අපි බාබකියු වලට මේ පේන බඩගිනි. Welcome to the roaming soul. අද අපි මේ යන්නේ මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඒ කියන්නේ මේ හරියටම මැයි මාස 19 වෙනිදා. මේ පාර අවුරුදු 5කට පස්සේ තමයි මම එයාත් එක්ක එකට ඉඳගෙන බර්ත්ඩේ එක සමරන්නේ. ඉතින් අපි දෙන්නටම ඕන වුණා ඒ බර්ත්ඩේ එක ස්පෙෂල් කරගන්න. අපි හොයාගත්ත ප්‍රයිවට් බීච් එකක් තියෙන තැනක්. අපි මේ යන්නේ එතනට. ඉතින් ඒ නිසාම අපි හිතුවා ඔයාලවත් ඒ ගමනට එකතු කරගන්න. ලස්සනට ඉන්න පස්සේ මට කියන්න එපා කැතයි කියලා. Okay. දැන් මාර වැඩේ තමයි වෙන්නේ වහිනවා. අපි මේ යන්නේ ජපානයේ ඔන්ජුකු බීච් එක පැත්තට. අපි යද්දි ටිකක් වෙද එක නම් හොඳ නෑ. මොකද යන අතරමඟ වැස්සා ඒත් එක්කම ළඟට ආවහම හොඳටම හුළඟ. අපි ඒත් හිතුවා කමක් නෑ. අපි ගිහිල්ලා බලමු අපි ප්ලෑන් කරපු දේවල් අපිට කරගන්න පුළුවන් වෙයිද කියලා. So we'll see how it's going. අපි බීච් එකට එනකොට හොඳටම හුළඟ වැඩි. අපි මෙතන කියන දේවල්වත් ඇහෙන්නේ නැහැ. ඒ තරමටම හුළඟ. ඉතින් අපි හිතුවා අපි බුක් කරපු Airbnb එකට ගිහිල්ලා හවස් වෙද්දි හුළඟ අඩු වුණොත් ආපහු බීච් එක පැත්තට එමු කියලා. අපි පෙන්නන්නත් එපැයි අපි මේ ඉන්න ලස්සන ගෙදර ඔයාලට. හදන්නේ අපේ Airbnb එකේ room tour එකක් ඔයගොල්ලෝ එකගෙන යන්න. මේක ඇත්තටම room tour එකක් නෙමෙයි මේක home tour එකක් කිව්වොත් හරි. අපි අද අරගෙන තියෙන Airbnb එක traditional Japanese home එකක් renovate කරලා තමයි තියෙන්නේ. අපි බලමු මම ඇත්තටම මේ වගේ එකක stay කරන්න මාර ආසාවෙන් හිටියා. චාමර හරිම එක තෝරගෙන තියෙනවා. අපි බලමු එහෙනම්. washing machine and laundry. ඊට පස්සේ අපේ bathroom area එක මෙතන තියෙනවා. මේ පැත්තේ bathroom එක තියෙනවා. light එකට මේ පැත්තේ bathroom එක තියෙනවා. ඒත් එකම මෙතන washroom එක තියෙනවා. අපි යමු අපේ අනිත් bedroom එක බලන්න. ඒ bedroom එකට මම ආසයි මොකද Japanese style එකට තියෙන bedroom එකක්. අපි යමු ඒක බලන්න. මෙන්න මේ වීඩියෝ ටික නම් මම ඇත්තටම දැක්කේ මේ බ්ලොග් එක එඩිට් කරන්න ගත්තට පස්සේ මම චුට්ටක් එහාට මෙහාට වෙනකන් ඉඳලා මෙයා මොකද්ද කරන්න කියලා බලන්නකෝ. එයා ආස්තම කරන මල් වලින් මල් දෝකයක් හදලා පොඩි සර්ප්‍රයිස් එකක් දෙනවා. बंधन के मुटियारा पटोला बनके गन्ना के विच पिपल पतियां पाही चूड़ा खनके बंधन के मुटियारा पटोला बनके ඔන්න කොහමද ගේමක් දීලා වැඩේ කොට දාගත්තා. ෂේප් වගේ උලක් නෑ පොඩ්ඩක් පොඩි වෙලා තියෙනවා. सोनिया वे माही मेरा किथे नहीं हो दिल लगना. ඔන්න මල් බොකේ එක හරියටම හරි. දැන් කොහෙද හංගගන්නේ? බයි බයි. නැලවෙන්න තු ඉන්න ඕනේ. රෑට මේ බාබකියු එක අපි දාන්න හිටියේ බීච් එකයිනේ අපේ ටෙන්ට් එක ගහගෙන. හැබැයි ඉතින් හවස් වෙද්දිත් රෑ වෙද්දිත් හුළඟ පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ.
ඒ නිසා අපි හිතුවා ගේ ළඟ තිබුණු හට් එක යට බාබකියු එක දාමු කියලා. හුලගත් ටිකක් වැඩි නිසා බාබකියු එක පත්තු කරගන්න ලොකු ස්ට්‍රගල් එකක් දෙන්න වුණා. ඉතින් චාමර ඒ වැඩේ කරද්දී මමත් මගේ උපරිම සපෝට් එක මෙන්න මේ විදිහට දුන්නා. ඔයගොල්ලොත් මං වගේද? මොකද හිතෙන්නේ කොහොම හරි මේ ගවුලව ගත්ත එක ඈ? එයා ඉතින් ඔහම තමයි වැඩක් කරද්දී මං අහන ප්‍රශ්නකට උත්තර දෙන්නේ නැහැ. ෆෝකස්. අපි දැන් අපේ චිකන් ටික බාබකියු කරගන්න යන්නේ මෙන්න මේ ආකාරයට. රෂ් එකක් නැහැ. මේකෙන් පොඩක් ස්පැචුලා එකකින් මේක කරගන්න. चाहे दुख हो चाहे सुख हो दिल ने तुझको ही पुकारा तूने हमको है बनाया तूने हमको है सवारा जहाँ को तो रब का है हमें तेरा है सहारा बस तेरा साथ हो चाहे जो बात हो बस तेरा साथ हो चाहे जो बात हो तेरे कहने से कर जा උන් කාගෙන අපි බාබකියු වලට මේ පේනවනේ. මේ හැමදේම ඔයා පෝෂණය කරන්නනේ මැනික තේරුණාද? මම හොඳට පෝෂණය වෙලා ඉන්නේ පේනවනේ මම. තන්ටටා අපි බොන්නයි යන්නේ. ඔන්නයි යන්නේ. ලොකු ළමයිනේ. Cheers. ये भी न जाने वो भी न जाने रोके रंग नैना जाने मिला जो संग तेरा उड़ा पतंग मेरा हवा में होके मलंग මොකද ඔයාලට කියන්න තියෙන අද නයිට් එක කියලා? වයිෆ් එක්ක පළවෙනි මස් පුච්චන් කියන්නේ. ඉතින් අපි දැන් කන්න යන්නේ මොනවාද? බර්ගර්ස්. බර්ගර්ස්. බාබකියු චිකන් බර්ගර්ස්. බාබකියු චිකන් බර්ගර්ස් කන්නයි යන්නේ. මගේ එක ඔල්රෙඩි හදලා තියෙන්නේ. මොකද ගන්න? අපි හනබි ෆයර්වර්ක්ස් පත්තු කරන්න යන්නේ. පොඩියෝන් එකක් කරගෙන අවුරුදු ගානක් දුර ඉඳන් ආදරය කරද්දී මම හැමතිස්සම හිතුවා අපි එකට ඉන්න කාලෙක අපේ හැම දවසක්ම විශේෂ දවසක් කරගන්න ඕනේ කියලා. ඒකට ලොකු දේවල් ඕනේ නෑ. පොඩි දේවල් වලින් එහෙම කරගන්න පුළුවන්. දැන් අපි මේ විදිහට එහෙම කරද්දී මට දැනෙන්නේ ලොකු සතුටක්. मेरा दिल भी कितना पागल है ये प्यार तो तुमसे करता है मेरा दिल भी कितना पागल है ये प्यार तो तुमसे करता है पर सामने जब तुम आते हो पर सामने जब तुम आते हो कुछ भी कहने से डरता है දැන් අපි නිදා ගන්නවා. හෙට නැගිටලා අපි බර්ත්ඩේ එක සමරු. අපි එනම් උදේට හම්බෙමු. බයි. බයි බයි. No good night. good morning. අද මගේ බර්ත්ඩේ එක දවස. අද වෙදර් එක හොඳයි බීච් එකේ. ඒකෙන්ද අපි යනවාද බීච් එකට? සුලගත් නෑ වැඩිය. ඉතින් ඒ හින්දා අපි බලමු මේ ඊයේ හිතාගෙන හිටපු ටික අපිට අද කරගන්න පුළුවන් වේද කියලා. අපි කොහොම හරි බීච් එකේ මගේ බර්ත්ඩේ එක සමරනවා. අපි යනවා එතන අපි හම්බෙමු. බීච් එකේ හම්බෙමු. कितना इसको समझाता हूँ कितना इसको बहलाता हूँ कितना इसको समझाता हूँ कितना इसको बहलाता हूँ नादान है कुछ ना समझता है दिन रात ये आह भरता है අපි දෙන්න උදේ පාන්දරින්ම නැගිටලා බීච් එකට ගියා. මෙන්න මේ පාරෙන් තමයි බීච් එකට යන්න තියෙන්නේ. අපි යද්දි ඊයේ තිබ්බ හුලක චුට්ටක්වත් තිබ්බේ නෑ. ඒත් එක්කම මේ බීච් එකේ කිසිම කෙනෙක් කවුරුවත්ම හිටියෙත් නෑ. ඉතින් ඒක නිසා ප්‍රයිවට් බීච් එකක් වගේ අපිට මුළු බීච් එකම පාවිච්චි කරන්න පුළුවන් වුණා. सागर किनारे दिल ये पुकारे तू जो नहीं तो मेरा कोई नहीं है ओ सागर किनारे
මල් ටිකට තමයි මම වැඩිපුර මාස. මාව සර්ප්‍රයිස් මේ කේක් එක මට එව්වේ ශ්‍රී ලංකන් ටේස්ට් කිචන් බයි රදීෂා පේජ් එකෙන්. ජපානයෙන් ඔයාටත් පුළුවන් ලස්සන රස කේක් එයාලගෙන් ඕඩර් කරගන්න. එහෙනම් ඉතින් මෙතන ඉඳන් ඔයගොල්ලෝ vlog එක නිදහසේ බලන්න. vlog එක ගැන මොකද හිතන්නේ කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ආපහු හම්බෙමු. bye. जागे